ආයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම අස්වසම නිවුස් YouTube නාලිකාවට හැම දිනම සාදරයෙන් පිළිගන්නවා. ආයතනික රැකවරණය හෝ භාරකාරත්වයේ යටතේ වන ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක් ගෙවීමට රජය තීරණය කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි අද අස්වසම නිවුස් තුලින් ඔබව දැනුවත් කරන්නේ. ආයතනික රැකවරණය හෝ භාරකාරත්වයේ යටතේ වන ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබා දීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ආයතනික රැකවරණය හා භාරකාරීත්වයේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා මාසිකව රුපියල් 5000ක දීමනාවක් ලබා දීම සඳහා රුපියල් මිලියන 1000ක ප්‍රතිපාදන 2025 වර්ෂය සඳහා වන අයවැය වගින් වෙන් කරනු ලැබ තිබෙනවා. එහිදී එම වැඩසටහන තිරසරව හා ඵලදායීව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සහ පසුවිපරම් කටයුතු සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් සහ අනෙකුත් අදාළ ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත ජාතික මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. රුපියල් 5000ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 3000ක් භාරකාරීත්වය යටතේ සැලසිය යුතු අධ්‍යාපන සෞඛ්‍ය සහ අනෙකුත් සුබ සාධන වියදම් වෙනුවෙන් ළමයා රැඳී සිටින සංවර්ධන මධ්‍යස්ථානයට හෝ භාරකාරීත්වය දරන්නාට ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා ලබා දීම සිදු කරනු ඇති. තවද රුපියල් 2000ක ඉතිරි මුදල් දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දරුවාගේ නමින් වූ ඉතිරි කිරීමේ ගිණුමක මාසිකව තැන්පත් කිරීම සිදු කිරීමට නියමිතයි. ඉතින් මෙන්න මේ වගේ අලුත්ම තොරතුරු ගැන දැනගන්න අස්වසම නිවුස් YouTube නාලිකාව අදම subscribe කරලා එකතු වෙන්න. අලුත් වීඩියෝවක් දාපු සැනින් බලන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා notification එකත් on කරලා තියාගන්න.